මීළඟට ෆෝටෝ මාඩ්ලී ලෝඩ් ඇතයක් හමු වී ඇති අතර මෙම ලෝඩ් ඇත දැනට තුන්වෙනි අතිකර සතු පවතින ලෝඩ් ඇතයක් වේ. මෙම ලෝඩ් ඇත එන්ජින් සම්පූර්ණයෙන් හදා සකසා ඇති අතර රනිං කන්ඩිෂන් පැත්තේ ඉතාම තත්ත්වයේ පවතින ලෝඩ් ඇතයක් වේ. PP නම්බර් මෙම ලෝඩ් ඇතය ඩොකියුමන්ට් සියල්ල ක්‍රියා කර ඇති අතර ටයර්ද අලුතෙන් දමා සකසා ඇති අතර ටයර් 4 සහ පිටිපස ඇති අමතර ටයරේද අලුතෙන් සකසා ඇති මෙම ලෝඩ් ඇතය කන්ඩිෂන් තත්ත්වය අපට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැක. මෙම ලෝඩ් ඇතය ලීටරයට කිලෝමීටර් 16ක් පමණ වැඩ කරන ලෝඩ් ඇතයක් වේ. මෙම ලෝඩ් ඇතේ ගාන ගැන කිව්වොත් මුදලින් ලක්ෂ 14.20ක් කියලා තමයි කියන්නේ. ඉතින් දැම්ම පහතින් දක්වා දුරකථන අංක නමත මෙම ලෝඩ් ඇතේ අධිකාරිය කන්ටැක්ට් කරගන්න. මීළඟට අපට හමු වී ඇත්තේ 2014 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මහින්ද්‍රා බොලෙරෝ මාඩ්ලී ලෝරි රථයක්. මෙම ලෝරි රථය ඉතා නරක තත්ත්වයේ පවතින අතර PX නම්බර් ලෝරි රථයක් වේ. සපාරි යෑම සඳහා පිටිපස්ස ගසා ෂීට් ගස සකසා ඇති අතර මෙම ලෝරි රථය අලුතෙන් බැටරියක් තමා සකසා ඇති අතර දැනට රක්වාන ප්‍රදේශයේ පවතින ලෝරි රථයක් වේ. මුදලින් ලක්ෂ 30,50,000ක් කියලා තමයි කියන්නේ. දැම්ම පහතින් දක්වා දුරකථන අංක නැත්නම් ලෝරි රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපට හමු වී ඇත්තේ ඉසුසු මාඩ්ලී ලෝරි රථයක් 42 නම්බර මෙම ලෝරි රථය අනුව කන්ඩිෂන් තත්ත්වයක පවතින බව ඇතකරතුමින් පවසා සිටින අතර ඩොකියුමන්ට් සියල්ල දැනට ක්ලියර් කර ඇති ලෝරි රථයක් වේ. මෙනුව ජී පද්ධතියක් සහිත මෙම ලෝරි රථය සිංගල් වීල් පිට ඇක්සල් ඩබල් බැටරි වලින් සමන්විත ලෝරි රථයක් වන අතර පවර් ස්ටියරින් වීල් පවර් චටර් වලින්ද සමන්විත ලෝරි රථයක් වේ. දැනට මෙම ලෝරි රථය මුදලින් ලක්ෂ 25ක් කියලා තමයි කියන්නේ. ඉතින් දැම්ම පහතින් දක්වා දුරකථන අංක නම් තමයි ලෝරි රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. මීළඟට අපට හමු වී ඇත්තේ 2019 වර්ෂයේ ලියාපදිංචි කරන ලද ටාටා වර්ගයේ ලෝරි රථයක්. මෙම ලෝරි රථය AC වලින් සමන්විත වන අතර දැනට ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇත. රනින් කන්ඩිෂන් පැත්තේ 100%ක් වන මෙම ලෝරි රථය එන්ජින් කන්ඩිෂන් ඉතාම තත්ත්වයේ පවතී. පිටත හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවතින බවට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකි වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති ලෝරි රථයක් වේ. දැනට කිලෝමීටර් 35,000ක් පමණ දුවා ඇති මෙම ලෝරි රථය පවර් ස්ටියරින් වීල් වලින් සමන්විත වන අතර මෙම ලෝරි රථය මුදලින් ලක්ෂ 37යි කියලා තමයි කියන්නේ. ඉතින් දැම්ම පහතින් දක්වා දුරකථන අංක නම් තමයි මෙම ලෝරි රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපට හමු වී ඇත්තේ ඉසුසු ELF වර්ගයේ ලෝරි රථයක්. මෙම ලෝරි රථය බැටරි දෙකක් සමන්විත ලෝරි රථයක් වන අතර ඩබල් වීල් ලෝරි රථයක් වේ. මෙම ලෝරි රථය 27 නම්බර් ලෝරි රථයක් වන අතර දැනට හොඳම කන්ඩිෂන් තත්ත්වයක පවතින බව ඇතිකරුසින් පවසා සිටින අතර පළල් චැසියක් සහිත මෙම ලෝරි රථය දැනට පවතින්නේ කටුනායක ප්‍රදේශයේ වන අතර මෙම ලෝරි රථය මුදලින් ලක්ෂ 14.75ක් කියලා තමයි කියන්නේ. දැම්ම පහතින් දක්වා දුරකථන අංක නම් තමයි ලෝරි රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපට 2013 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මැක්සිමෝ ප්ලස් මාඩ්ලී ලෝරි රථයක් හමු වී ඇත. PW නම්බර් මෙම ලෝරි රථය 2013 වර්ෂයේ ලියාපදිංචි කරන ලද ලෝරි රථයක් වේ. දැන් රනින් කන්ඩිෂන් ගියර් බොක්ස් කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතින මෙම ලෝරි රථය ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඉතානක තත්ත්වයේ රනින් කන්ඩිෂන් තත්ත්වයක පවතින ලෝරි රථයක් වේ. පිටිපස්ස කැනපිය ගස සකසා ඇති අතර කන්ඩිෂන් තත්ත්වය අපට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකි වන අතර අලුතෙන් බැටරියක් දමා සකසා ඇත. මෙම ලෝරි රථය මුදලින් ලක්ෂ 16ක් කියලා තමයි කියන්නේ. ඉතින් දැන් මේ පහතින් දක්වා දුරකථන අංක නම් තමයි ලෝරි රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපට හමු වී ඇත්තේ D-Mobatta EX2 වර්ගයේ ලෝරි රථයක් වේ. මෙම ලෝරි රථය දැනට පළමු අයිතිකර සතු පවතින අතර 2015 වර්ෂයේ ලියාපදිංචි කරන ලද ලෝරි රථයක් වේ. එන්ජින් රනින් කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතින මෙම ලෝරි රථය අපට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. ඇතුළත සහ පිටත හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවත්වාගෙන ඇති අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මෙම ලෝරි රථය රනින් කන්ඩිෂන් 100%ක් පවතින ලෝරි රථයක් වේ. ගියර් 5කින් සමන්විත වන අතර මුදලින් ලක්ෂ 25.20ක් කියලා තමයි කියන්නේ. දැම්ම පහතින් දක්වා දුරකථන අංක වල තමයි ලෝරි රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. මෙන්න ඊළඟට කැන්ටල් අඩි 10.5 සිංගල් වීල් ලෝරි රථයක් අපට හමු වී ඇත. ධාවන තත්ත්වයේ ඉතානක තත්ත්වයේ පවතින මෙම ලෝරි රථය 1980-84 වර්ෂවල ලියාපදිංචි කරන ලද
ඩබල් බැටරි වලින් සමන්විත ලෝඩ් ඇතයක් වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්‍රියා කර ඇති ලෝඩ් ඇතයක් වේ. ඉතින් හොඳම කන්ඩිෂන් තත්ත්වයක පවතින බව අතිරේක ලෙසින් පවසා සිටින අතර යට දුණු ලෝඩ් ඇතයක් වන අතර මුදල ලක්ෂ 18 හමාරක් කියලා තමයි කියන්නේ. දැන්ම පහතින් දක්වා දුරකථන අංග වන ලෝඩ් ඇත අධිකාරිය කන්ටැක්ට් කර